අවදාරි හිතලා තියෙනවද එක රැයක සිද්ධ වෙච්ච මරණයක් නිසා මුළු නගරයක්ම සැකකරුවන් කරලා දාන්න පුළුවන්ද කියලා? සත්‍ය හොයන් යනකොට ඇත්තට වඩා බොරුව ළඟින් තියෙනවා නම් සැක කරන්න ඕනේ කවුද? විශ්වාස කරන්න ඕනේ කවුද? මේ හැමදේම කතාවේ ප්‍රහෙලිකාවක් වෙද්දී 2025 ආව ටැමිල් ක්‍රයිම් ත්‍රිලර් මූවි එකක් වෙන IMDb ගේ 10න් 5ක්ම අරගන්න සමත් වෙලා තියෙන මේ මූවි එක තමයි තියාවරු කුලයිගල් නඩුංගා කියන්නේ. මහල් නිවාසික 5 දෙනෙක් අබිරහස් විදියට ඝාතනය වෙනවා. ඉතින් මේ ඝාතනයට හේතුව හොයාගෙන යද්දී දැනගන්න වෙන්නේ මේ ඝාතන දාමය මීට කලින් සිද්ධ වෙච්ච ඝාතනයක පරිගැනීමක් කියලා. මේ අභිරහස විසඳන්නේ ඉන්ස්පෙක්ටර් මගුදුපති කියලා පොලිස් නිලධාරියෙක්. කොහොම හරි අපි කතාවේ ඉස්සරහට ගිහින් බලමු මේ පරිගැනීම කරේ කවුද? මේ පරිගැනීම කරේ කවුරු නිසාද? අන්තිමේදී මේ අභිරහසේ තොරතුරු එළියට එයිද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපේ channel එක subscribe කරගෙනම අපි යමු අද review එකට. කතාව පටන් ගන්න චෙන්නයි වල පාළු පාරක යන වාහනයක් වෙන්නන සිද්ධියකින්. දැන් වෙලාව රෑ 11:40ට වගේ වෙද්දී මේ වාහනය ඇතුළේ ඉන්න කෙනාට දුරකථන ඇමතුමක් එනවා එයාගේ දුවගෙන්. ඉතින් මෙයා මේ ඇමතුමට උත්තර දෙන්නේ මොකක් හරිම ප්‍රශ්නයක් හිතේ තියාගෙන කියලා අපිට තේරෙනවා. ඉතින් මේ ගැන එයාගේ දුව ඇහුවත් කිසි දෙයක් කියන්නේ නැහැ. ඔහොම කතාවේදී තමයි නොහිතපු මොහොතක මේ වාහනේ ළඟින්ම ආව බයික් එකකින් පෙට්‍රල් බෝම්බයක් මේ වාහනේට ගහන්නේ. ඉතින් මෙහෙම දෙයක් බලාපොරොත්තුෙන් හිටියා වගේ ඒ වාහනේ ආව කෙනා දනගාලා සමාවිල්ලන්න පටන් ගන්නවා. ඒත් කිසිම අනුකම්පාවක් නැතුව බයික් එකකින් ගත යකඩ බාර් එකකින් මේ කෙනාට පහර දීලා දරුණු විදිහට මෙතනම ඝාතනය කරලා දානවා. මෙන්න මේ විදිහට ආරම්භ වුණ ඝාතනය නිසා තමයි හැංගිච්ච අභිරහස් අපරාධ එකින් එක එළියට එන්න පටන් ගන්නෙ. කොහොමුණත් මේ බයික් එකකින් ආව කෙනා කතාවේ හැංගිච්ච චරිතයක්. කිසිම අනන්‍යතාවයක් එළි නොවෙන්න මෙහෙම ඝාතනයක් කළේ ඇයි කියලා කතාවේ ඉස්සරහට බලමු. මෙතනින් පස්සේ අපිට පෙන්නනවා ඉන්ස්පෙක්ටර් මගුදුපති තවත් නිලධාරියෙක් එක්ක පාරේන සිද්ධියක්. අද දවසේ ඉන්ස්පෙක්ටර් මගුදුපතිගේ උපන්දින දවස වෙන නිසා එයා ගෙදර එන්නේ එයාගේ දුව ඉක්මනටම ගෙදර එන්න කිව්වා උපන්දිනේට කේක් කපන්න ඕන නිසා. ඔන්න ඔහම පාරේදී තමයි ඉන්ස්පෙක්ටර් මගුදුපතිට දැනගන්න වෙන්නේ මේ වෙද්දි චෙන්නයි වල OMR පාරේ වෙලා තියෙන අනතුර ගැන. මෙයා මේ තැනට එනවා වගේම අපරාධය මුලින්ම දැකපු ලොරි රියදුරත් එක්කත් කතා කරලා මේ සිද්ධිය ගැන පැහැදිලි කිරීමක් කරගන්නවා. ලොරි රියදුරා මේ අනතුර වෙච්ච වාහනේ ළඟට එද්දි මේ කෙනා ඉඳලා තියෙන පණ පිටින් අමාරුවෙන් හුස්ම ගන්න ගමන් අන්න ඒ නිසා තමයි ඇම්බියුලන්ස් එකකට කතා කරේ කියලා මේ කෙනා කියනවා. කොහොමුණත් වැඩිදුර විමර්ශන වලට අධිකරණ වෛද්‍යයට මේ අනතුර ගැන දැනුවත් කරන්න කියලා නියෝගයක් දෙනවා වගේම මේ වාහනේ ඇතුලේ රාජලීගේ පින්තූරයකට ඉන්ස්පෙක්ටර් මගුදුපතිගේ අවධානය වැටෙනවා. ටික වෙලාවක් මේ පින්තූරය දිහා උනන්දුවෙන් බලන් ඉඳලා මෙයා මෙතනින් පිටත් වෙනවා වගේම ඊළඟ දවසේ උදේම මේ ඝාතනය ගැන මුළු රටක්ම නිවුස් වලින් දැනගන්නවා. මේ විදිහට ඝාතනය වෙලා ඉන්නේ ලේඛකයෙක් කියලා තහවුරු වෙලා තිනවා වගේම ඒ කෙනාගේ නම ජෙබසන් කියලා දැනගෙන තිනවා. ඉතින් මේ වෙදි මෙයාගේ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ යටතේ තිනවා වගේම හිස් කබල සම්පූර්ණයෙන්ම කුඩු වෙලා හානි වෙලා තිනවා කියලා ඔප්පු වුණා. මෙතනින් පස්සේ ජෙබසන්ගේ අවමංගල කටයුතු සිද්ධ වෙද්දී අපි ඊළඟට අරගෙන යන්නේ මහල් නිවාසයක වෙන සිද්ධියකට. මේ ඉන්නේ ආදි. එයාගේ අම්මට තියෙනවා පොඩි මානසික ආබාධයක්. ඉතින් මේ මෑතකදී වෙච්ච සිද්ධියක් නිසා තමයි ආදිගේ අම්මට මේව දෙයක් වෙලා තින්නේ. කොහොමුණත් ආදි තමයි සම්පූර්ණයෙන් මෙයාගේ අම්මව බලාගන්නේ. ආදි එක්ක හැම දෙයකටම ඉන්නේ මේ ඉන්න රාහුල්. මොකද රාහුල් එක තමයි ආදි වැඩ කරන්නේ. හරියටම ස්ථිර රැකියාවක් නැති මේ දෙන්නම දවසේ කුලියක් එකතු කරගෙන ජීවත් වෙනවා. මෙතනදී ආදි පෙන්නනවා එයාගේ අම්මට ආදි ආදරය කරන පෙම්වතියගේ පින්තූරයක්. ඉතින් මෙයාලා අමතරව කරගෙන යන ෆිසිකල් තෙරපි රස්සාවෙනුත් ගානක් හොයා ගන්නවා. ඔය අතර ඉන්ස්පෙක්ටර් මගුදුපති මේ වෙදී තින්නේ ඝාතනයට ලකුණු ජෙබසන්ගේ දුවගේ ගෙදර. මොකද මේ විමර්ශනය ගැන තොරතුරු එකතු කරගන්න ජෙබසන්ගේ දුව මොනා හරිම දෙයක් එයාගේ තාත්තා ගැන දන්නවද කියලා හිතලා ඉන්ස්පෙක්ටර් මගුදුපති ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ වගේම එදා රෑ වාහනේ ඇතුලේ තිබුණ රාජාලියගේ පින්තූරය පවා මෙතනදී ජෙබසන්ගේ දුවට පෙන්වන්නේ. මේ සංකේතය මොකද්ද? එයා ඒ සංකේතය ගැන දන්නවද කියලා දැනගන්න. ඒත් ඒ කිසි දෙයක් ගැන දන්නේ නැහැ කියලා උත්තර දෙනවා වගේම ජෙබසන් මීට මාස 4කට කලින් ඉඳලා වෙනස් වුණ හැටි මේ වෙනකන් තිබ්බ හැසිරීම සම්පූර්ණයෙන්ම උඩි අටිකුරු වෙලා තිබුණ හැටි ගැන ඉන්ස්පෙක්ටර් මගුදුපතිට කියනවා. ওই දේවල් එක්ක හැංගිච්ච අභිරහසක් මේ ඝාතනය ඇතුලේ තියෙනවා කියලා ඉන්ස්පෙක්ටර් මගුදුපතිට විශ්වාසයක් එනවා වගේම මේ ඝාතනය එක ඝාතන දාමයක ආරම්භයක් වෙන්නත් පුළුවන් කියලා පැහැදිලි විශ්වාසයක් එනවා. ඉන්ස්පෙක්ටර් මගුදුපති ඊට පස්සේ දවසේ ආයෙමත් හම්බ වෙන්න යනවා ලේඛක ජෙබසන්ගේ යාළුවෙක්ව. මොකද මේ කෙනත් ලේඛකයෙක් විදිහට වැඩ කරන නිසා මගුදුපති සැක කරනවා මේ අයගේ අතර මතභේද ගැටුම් එහෙමත් තියෙන්න ඇති කියලා. ඒත් එහෙම තරහක් පෙන්වන්නේ නැතුව ජෙබසන්ගේ යාළුවා ඉන්නව වගේම එයාට වගේම යත් එක්ක ළඟින් හිටපු
කෙනාට පෙන්නනවා ඉන්ස්පෙක්ටර් මගුදපතිට ජෙබසන්ගේ වාහනේ තියලා හම්බුණ රාජාලියගේ පින්තූරය. කලින් වගේම කිසිම හෝඩුවාවක් නැතුව ඉන්ස්පෙක්ටර් මගුදපතිට මෙතනින් එන්න වුණත් මේ රාජාලියගේ ඉන්න පින්තූරය ගැන දෙයක් දන්න මෙයාලා අතරම හිටපු අනිත් කෙනා දන්න හැමදේම පාපොච්චාරණය කරනවා. එයා කියනවා මම ජෙබසන් කිව්ව විතර කව පිටුවක වැඩ කරා. ඒත් එයා ඒ හැමදේම ප්‍රතික්ෂේප කළා. පස්සේ මට එයා චිත්‍රාඳින යොමුවක් කිව්වා පොතකට කවරයක් විදියට. ඉතින් මං තමයි ওই පින්තූරේ නිර්මාණය කළේ කියලා මෙයා මෙතනදී පිළිගන්නවා. ඒත් මෙතනදී කාවේරි ගඟ කියලා මාතෘකාව තියෙන පින්තූරේ ජෙබසන් ප්‍රතික්ෂේප කරලා තිනවා. තව මේ කෙනා කලින් ගත්ත ෆොටෝ කීපයකුත් එකතු කරගන්න පුළුවන් වෙනවා. ඔන්න දැන් මේ පින්තූරේ නිර්මාණය කරපු කෙනා කවුද කියලා හෙළිවෙදී තව එක ප්‍රශ්නයක් හිතේ ඇති වෙනවා. ඒ තමයි කාවේරි කියන්නේ කවුද? මොකක් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ඊට පස්සේ සිද්ධියකින් අපිට පෙන්නන්නේ ඉන්ස්පෙක්ටර් මගුදපති ජෙබසන් ගත්ත පින්තූර අතර තියෙන ගොඩනැගිල්ලකට එනවා හෝඩුවාවක් හොයාගන්න අරමුණෙන්. ඉතින් මේ පින්තූරේ අරගන්න නම් ඒ අවට තියෙන උස ගොඩනැගිල්ලකට ජෙබසන්ට යන්න වෙනවා කියලා තේරුම් ගත්ත නිසා ඉස්සෙල්ලම ගියේ පින්තූරේ තියෙන ගොඩනැගිල්ලකට. එතන ඉඳන් වටපිට බැලුවම දකින්න පුළුවන් වුණා ජෙබසන් අනතුරකට ලක් වුණ වෙලාවේ වාහනේ තිබුණ රාජාලියගේ රූපය මූර්තියක් විදියට එක ගොඩනැගිල්ලක මුදුනේ තියෙනවා කියලා. ඉතින් මෙතනින් පස්සේ ඒ රාජාලියගේ මූර්තිය තියෙන ගොඩනැගිල්ලට ඉන්ස්පෙක්ටර් මගුදපති එනවා. ඇවිත් සෝදිසි කරලා බැලුවත් දැනට කිසි දෙයක් හොයාගන්න නම් උනේ නැහැ. ඔය අතරෙම තමයි ආදිගේ පෙම්වතිය එයාව හොයාගෙන මේ ෆ්ලැට් එකට එන්නේ. ඒ ආවත් මීරා දන්නේ නැහැ ආදිගේ ගෙදර කොහෙද කියලාත් ඒ ගෙදර නම්බරය මොකක්ද කියලා. අන්න ඒ නිසා මීරා මේම ෆ්ලැට් එකේ ඇවිදිත් එක මිනිස්සෙක් මීරාගෙන් අහනවා ඔයා කවුද? කාවද හොයන්නේ කියලා. එයා ආදි කියලා කෙනෙක්ව හොයනවා කිව්වම ආදි කියලා 3 දෙනෙක් මෙහි ඉන්නවා. ඔයා හොයන්නේ මොන ආදිවද කියලා ඇහුවම තමයි මම හොයන්නේ ෆිසිකල් තෙරපි රස්සාව කරන ආදිව කියලා මීරා කියන්නේ. ඉතින් මෙයා ඉන්නේ මේ ගෙදර තමයි කියලා එයාට ළඟින් තියෙන ගෙදරක් පෙන්නනවා. ඒ නිසා මීරා මේක විශ්වාස කළා ඒ ගෙදර කවුද ඉන්නේ කියලා බලද්දි තමයි නොහිතපු විදියට ඒ ළඟින්ම හිටපු මිනිස්සයා මීරාව බලෙන්ම දොර ඇරලා මේ ගෙදර ඇතුළට දාන්නේ. මීරාටත් හිතාගන්න බෑ ඇත්තටම මොකද්ද මේ උනේ කියලා. කිසි දෙයක් පේන්නෙත් නෑ. සම්පූර්ණයෙන්ම දුමෙන් වැහිලා ගිහින් තියෙන නිසා. මේකේ ඇතුළේ ඉන්නේ මේ සම්පූර්ණ ෆ්ලැට් එකේම අයිතිකාරයාගේ පුතා. එයාගේ නම තමයි සත්‍යා. එයා මද්ද්‍රව්‍ය වලට ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් වගේම නිතරම පාටි දාන කෙනෙක්. කොහොම හරි ආදිව හොයාගෙන ආව මීරා මේ කල්ලි අතර හිර වෙද්දී ඉන්ස්පෙක්ටර් මගුදපතියාගේ ගෝලයාත් එක්ක මේ ෆ්ලැට් එකේ වටේම ගිහින් සැකසහිත දේවල් හොයලා බලනවා. ওই විදිහට හොයාගෙන ඉදි තමයි මේ අයට ළඟපාතින් රණ්ඩුවක සද්දයක් ඇහෙන්නේ. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි ආදි වගේම සත්‍ය අතර තමයි මේ රණ්ඩුව වෙන්නේ. මීරට උන මේ සිද්ධියත් එක්ක. කොහොම හරි ඉන්ස්පෙක්ටර් මගුදපති මේ සිද්ධියට මැදිහත් වෙලා පාලනය කරනවා වගේම මෙතනදී සත්‍ය කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන් වුණා. කොහොම හරි මේ උන දේ නිසා ආදි වගේම මීරා අතර තියෙන ආදර සම්බන්ධය තව තවත් ශක්තිමත් වෙනවා. ওই සිද්ධියෙන් පස්සේ ඊළඟ දවසට ගියාම ඉන්ස්පෙක්ටර් මගුදපති දවල් කෑම ගන්න සිද්ධියක් පෙන්නනවා. ඒ වුණත් එයාගේ හිත තියෙන්නේ මැරුණ ජෙබසන් කාවේරි කියලා හැඳින්වුවේ මොකක් වෙන්න පුළුවන්ද කියන දේ ඇතුලේ. ওই විදිහට ඒ ගැන හිතද්දි ඉන්ස්පෙක්ටර් මගුදපතිගේ ඔළුවට ආවා කාවේරි කියන්නේ ගෑනු ළමයෙක්ගේ නමක් වෙන්නත් පුළුවන් කියලා. ඔන්න ওই විදිහට ඇති වුණ සැකේ නිසා ඉන්ස්පෙක්ටර් මගුදපති යාගේ කාණ්ඩායමත් එක්ක මේ නිවාස සංකීර්ණයට එන්නේ ජෙබසන්ගේ දුවත් එක්ක. මොකද ජෙබසන්ගේ සපත්තුවක් පොලිස් බල්ලොන්ට ආග්‍රහණය කරන්න දීලා මේ නිවාස සංකීර්ණය පරීක්ෂා කරන්න. ওই විදිහට පරීක්ෂණ වෙන අතරදී මෙතන සිකියුරිටි එකෙන් අහනවා කාවේරි කියලා කවුරු හරිම මේ නිවාස සංකීර්ණයේ ජීවත් වෙනවද කියලා. ඒත් එහෙම කෙනෙක් දැන් මෙහි නැහැ කියලා කියන නිසා ඉන්ස්පෙක්ටර් මගුදපතිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ නමින් කලින් කෙනෙක් මෙහි ඉඳලා තිනවා කියලා. ඉතින් මේ මීට මාස 6කට විතර කලින්. මොකද එයා මේ නිවාස සංකීර්ණයේ උඩමහලෙන් බිමට වැටිලා මැරිලා තිනවා. ඉතින් මේ මරණයට පස්සේ යාගේ පවුල අය මෙහෙන් යන්න ගියා කියලා පැහැදිලි කරලා කියනවා වගේම ඔය අතර ඉහළ මහලේ තියෙන එක නිවාසයක් ගාව පොලිස් බල්ලෝ බුරන්න පටන් ගන්නවා. ඉතින් මේ බුරන්නේ මේ සම්පූර්ණ නිවාස සංකීර්ණයම අයිති වෙන වරදරාජන් කියලා කතාවේ පෙන්නන පුද්ගලයා මේට ආවම නවතින මහල් නිවසට. ඉතින් මේ දොරවල් වහලා තියෙන නිසා දොර කඩලා සෝදිසි කරන නම් ඉන්ස්පෙක්ටර් මගුදපතිට වරන්තුවක් අරගෙන එන්න වෙනවා. ඉතින් මීට ඉස්සරහා තියෙන මහල් නිවාසය තමයි කාබේරි වගේ මෙයාගේ පවුල අය ජීවත් උනේ. දැන් ඒකේ කවුරු ජීවත් වෙන්නේ නැහැ කියලා දැනගන්නවා. ඉතින් මේ දැනගත තොරතුරු එක්ක ඉන්ස්පෙක්ටර් මගුදපති ඊළඟට එන්නේ මේ ඊගල් කන්ස්ට්‍රක්ෂන් කියන මහල් නිවාසයේ අයිතිකරු වෙන වරදරාජන්ව හම්බ වෙන්න. එයා එන්නේ යාගේ තාත්තයි දුවයි එක්ක මහල් නිවාසයක් මිලදී ගන්න විදියට. මොකද එහෙම නැතුව වරදරාජන්ව හම්බ වෙන්න බැරි නිසා. කොහොම හරි වරදරාජන්ව මුණ ගැහෙන ඉන්ස්පෙක්ටර් මගුදපති තාත්තටයි දුවටයි ටිකක් වටපිට බලලා එන්න කියලා එයාව කාරණේ වරදරාජන්ට කියන්න පටන් ගන්නවා. ඉන්ස්පෙක්ටර් මගුදපති අහනවා ඔයා කොච්චර කාලෙ ඉඳලා ජෙබසන්ව දන්නවද? කොහොමද ඔයාලා මුණ ගැහුනේ කියලා. ඉතින් මීට මාස 8කට විතර කලින් සම්මාන උළෙලකදී තමයි මෙයාලා හම්බ වෙලා යාළුවෝ විදිහට කතා කරන්න පටන් අරගෙන තින්නේ. ඒත් මෙයාලගේ කතාව තිබුණේ ගොඩක්ම දුරකථනින් කියලා තමයි වරදරාජන් කියන්නේ. ඒත් ඒ දේ වැරදි කියලා ඔප්පු කරනවා සම්පූර්ණ දුරකථන වාර්තාවක් ඉන්ස්පෙක්ටර් මගුදපති ගාව තියෙන නිසා. ඒකෙන් ඔප්පු වෙනවා මෙයාලා වැඩි වාර ගාණක් හම්බ වෙලා තිනවා කියලා. ඒ වගේම මෙතනදී ඉන්ස්පෙක්ටර් මගුදපති පෙන්නනවා මහල් නිවාසයේ උඩ තට්ටුවෙන් වැටිලා මිය ගිය කාවේරි කියලා හඳුන්වන ගෑනු ළමයාගේ පින්තූරයක්. ඉතින් මේ ඉන ගෑනු ළමයා ගැන කිසිම දෙයක් ඔයා දන්නේ නැද්ද කියලා අහන නිසා වරදරාජන් කියන්නේ මං යාව පුද්ගලිකව දන්නේ නැහැ. මට ආරංචි වුණා මේ දරුවා මිය ගියා කියලා.
කොහොමුණත් වර්ධරාජන්ගේ වෙනස් වීම හොඳටම දැක්ක මගුදුපතිට විශ්වාසයක් එනවා වර්ධරාජන්ගේ හිතේ තියෙන බය මේ පරීක්ෂණයට හෝඩුවාවක් දෙයි කියලා. අන්න ඒ නිසා මගුදුපති මෙතනදී තර්ජනයක් විදිහට කියනවා මම ඔයාට විරුද්ධව නඩු දානවා. ඒ වගේම කාවේරිගේ ස්වභාවික මරණයක් විදිහට වැයිලා ගිය මේ නඩුව ආයමත් විවෘත වෙයි කියන නිසා වර්ධරාජන් ඉල්ලනවා අපි වෙන කොයිද හරි හම්බ වෙලා මේ ගැන කතා කරමුද කියලා. ඉතින් මේකට එකඟ වෙන මගුදුපති වගේම වර්ධරාජන් හම්බ වෙන්න තීරණය කරන්නේ මුහුදු පෙරළක. වර්ධරාජන් එනකම් මගුදුපති වාඩි වෙලා බලන් ඉන්නවා වගේම එයා දකිනවා කලබලෙන් වගේ දුවගෙන මෙතනට එන වර්ධරාජන්ව. එයා ආපු ගමන්ම කියනවා ජෙබසන්ගේ ඝාතකයාව එයා දන්නවා කියලා. ඒත් වැඩි දෙයක් කතා කරගන්න වෙන්නේ නැහැ. මොකද ඈතින් ආව බූමරංගයක් වගේ තිබුණු ආයුධයකින් බෙල්ල කැපිලා වර්ධරාජන් මෙතනම මිය යන නිසා. ඉතින් මේ විමර්ශනයේ වැදගත්ම හෝඩුවාවක් ලැබෙනකින් මේ විදිහට ඒ දේ පවා නැති වෙලා යද්දී ඉන්ස්පෙක්ටර් මගුදුපතිට පවා මේ වුණ දේ ගැන හිතා ගන්න බැරි වෙනවා. ඒත් එයා දකිනවා ඈතින් ගල් කණ්ඩියක් උඩින් ඉඳන් කළු ජැකට් එකක් දාගත්ත සම්පූර්ණයෙන්ම ශරීරය ආවරණය කරගෙන ඉන්න පුද්ගලෙක් තමයි මේ වර්ධරාජන්ව මැරුවේ කියලා. මේ ඝාතනය කරපු ගමන්ම මේ කෙනා මෙතනින් පැනලා යනවා වගේම මගුදුපති මේ කෙනාට වෙඩි ටිකවත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ ඝාතනය කරලා පැනලා ගිය කෙනාම තමයි කතාවේ මුලින්ම ජෙබසන්ව ඝාතනය කරේ. මොකද ඒ ඝාතකයා ඇඳන් හිටපු ඇඳුම් වලට මේ ඇඳුම් සමාන වෙන නිසා. ඉතින් ඇත්තටම කවුද මේ කළු ජැකට් එකක් ඇතුලේ ඉන්නේ විශ්වාස කරන්න පුළුවන්ද? මේ කෙනා වයසක පුද්ගලයෙක් ගාව බයික් එක නවත්තලා හෙල්මට් එක ගලවනවා. ඉතින් මේත් එකම අපිට බලා ගන්න පුළුවන් මේ ඝාතනය කරේ ආදිගේ පෙම්වතිය මීරා කියලා. ඉතින් කොහොම වුණත් මහල් නිවාසයේ නිර්මාතෘ වර්ධරාජන් මිය ගියා කියන පණිවිඩය මීඩියාවල පළ වෙනවත් එක්කම මිනිස්සු නොසෑහෙන කලබල වෙනවා. මොකද කලින් මිය ගිය ජෙබසන් වගේම වර්ධරාජන් කියන්නේ මිනිස්සු අතර ගොඩක් ප්‍රසිද්ධ දෙන්නෙක් නිසා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ වර්ධරාජන් මිය ගිය තැනට DIG ඇවිත් ඉන්ස්පෙක්ටර් මගුදුපතිට හොඳටම බයිනවා. ප්‍රශ්න කිරීම කරන්න මේ වගේ අනාරක්ෂිත තැනකට මේ කෙනාව ගෙන්නගත් එකට. මෙතනින් පස්සෙවත් මීට වඩා සැලකිලිමත් වෙලා මේ නඩුව කරගෙන යන්න කියලා ඉන්ස්පෙක්ටර් මගුදුපතිට අවවාදයක් දෙනවා වගේම මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ කාවේරිගේ අම්මා ගීතාව හම්බ වෙලා මගුදුපති කාවේරිගේ මරණය ගැන කතා කරන සිද්ධිය. මෙතනදී කාවේරිගේ මරණය සම්බන්ධයෙන් කිසිම කෙනෙක් සැක කරන්නේ නැතුව කාවේරි ලිස්සලා වැටුනමයි කියලා නඩුව වහලා දැම්මේ ඇයි කියලා ඉන්ස්පෙක්ටර් මගුදුපති ගීතගෙන් අහනවා. ගීතා කියන්නේ මගේ දරුවා මැරිලා ඉවරයි. ආයෙමත් මට මගේ දරුවා ලැබෙන්නේ නැහැ. ඒකයි මම නඩුව වහලා නිහඬුනේ කියලා. කොහොම නමුත් ගීතයාගේ දරුවට මේ අනතුර වෙනම ඇස් දෙකෙන් දැකලා තිබුණේ නැහැ. අවටින් අයගෙන් තමයි ගීත වුණත් මේ අනතුර ගැන දැනගන්නේ. ඉතින් කාවේරි කාත් එක්කද වැඩිපුරම එකට ඉන්නේ කියලා මගුදුපති අහන නිසා ගීත කියනවා මහල් නිවාසෙම ඉන්න ආදිගේ අම්මා වගේම කාවේරිගේ ඉස්කෝලේ ටීචර් වෙන මීරා එක තමයි කාවේරි වැඩියෙන්ම කාලය ගත කරන්න කියලා. කොහොම වුණත් මේ හැමෝම කාවේරිට ගොඩක් ආදරෙයි කියලා ගීත කියනවා. ඔන්න ඔය විදිහට කාවේරිගේ මරණය ගැන අත්‍යවශ්‍ය තොරතුරු කීපයක් හොයාගත් ඉන්ස්පෙක්ටර් මගුදුපති ඊළඟට යන්නේ ජෙබසන් නිතරම වගේ යන පල්ලියට. ඉතින් මගුදුපති තමන් පොලිසිය ඉන්ස්පෙක්ටර් කෙනෙක් කියලා පල්ලියේ පියතුමාට හඳුන්වලා දීලා එයා අහනවා දවස් කිහිපයකට කලින් මිය ගියපු ලේඛක ජෙබසන් පියතුමාව හම්බ වෙන්න ආවද කියලා. කීප වතාවක්ම ජෙබසන් පල්ලියට ඇවිත් එයාගේ පව් සමා කරගෙන ගියා කියලා පියතුමා කියද්දී ඉන්ස්පෙක්ටර් මගුදුපති අහනවා එයාගේ පාපොච්චාරණය මොකක්ද කියලා. ඉතින් ලේඛක ජෙබසන් මේ වෙදි ඝාතනය වෙලා ඉන්න නිසාත් මේ අපරාධයේ කෙලවරක් බලන්න ඕන නිසාත් මගුදුපති පියතුමාට මතක් කරනවා පුළුවන් වෙලාවක මොනවාමාරිම කියන්න ඕනේ වුණොත් එයාට මතක් කරලා කියන්න කියලා. ඉතින් ඒ වෙලේ පියතුමා කියනවා ජෙබසන් අන්තිමටම ආව දවසේ පොතක් ගෙනාවා ගීත මැඩම්ට දෙන්න කියලා. ඒත් හිතපු විදියට ගීත මැඩම් ආවේ නැති නිසා එදා ඒ පොත දුන්නේ ගීත මැඩම්ගේ තාත්තට කියලා. ඔන්න ওই විදියට දැනගත තොරතුරත් එක්ක මගුදුපති තවත් පොලිස් ඔෆිසර් කෙනෙක් එක්ක ගීතගේ තාත්තා ජීවත් වෙන නවාතනට යනවා. එහෙ ගියාම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ බිත්තිවල එල්ලලා තියෙන පින්තූරවල ගීතා, කාවේරි වගේම ආදිගේ පෙම්වතිය වෙන මීරත් මේ පින්තූර අතරම ඉන්න විදිය. ඉතින් මේ පින්තූර දිහා බලාගෙන යද්දි මෙයාට මතක් වෙනවා එදා මහල් නිවාසේ ප්‍රශ්නයක් දාගත්ත ගෑනු ළමයා තමයි මේ ඉන්නේ කියලා. ඒත් හේතුවක් නම් හිතා ගන්න බෑ මේ පවුලට මීරා එක්ක තියෙන සම්බන්ධය මොකක් වෙන්න පුළුවන්ද කියලා. කොහොම නමුත් මේ ගෙදර තියෙන පොත් රාක්කෙන් හොයාගන්න පුළුවන් වෙනවා පල්ලියේ පියතුමා කිව්ව විදියම පොතක් මේ අතරම තියෙන විදිය. ඉතින් මේ පොත පෙරලලා බලනකොට මුල්ම පිටුවේ දකින්න පුළුවන් වුණේ ජෙබසන් මැරුණ තැන වාහනය ඇතුළේ තියලා මගුදුපතිට හම්බුණ රාජාලියගේ පින්තූරය මේ පොතේ තියෙන විදිය. ඉතින් මේ අතර අපිට පෙන්නනවා ආදිගේ අම්මගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන අඬන මීරා කියනවා පොලිසිය දැනටමත් හැමදේම දැනගෙන ඇති. මට අදින් පස්සේ ඔයාව බලන්න එන්න බැරි වෙයි කියලා. ඔය දේත් එක මීරා කියනවා මේ විදියට ආදිත් එක්ක යාළු වුණ එක මම මේ පවුලට ගොඩක් සමීප වුණ එකට ලොකු හේතුවක් වගේම කතාවක් තියෙනවා කියලා. ඔය සිද්ධියෙන් පස්සේ අපිට පෙන්නනවා මීට කාලයකට කලින් වුණ සිද්ධියක්. මේ කාලේ මීරා තමයි කාවේරිට ඉගෙන ගැනීමේ වැඩවලට උදව් කරලා තියෙන්නේ. කාවේරි කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක්. කාවේරිට කතා කරන්න බැරි නිසා දෙයක් තේරුම් ගන්නත් ටිකක් අමාරුයි. ඒ නිසා මීරා කාවේරියට දීලා තිබුණ දුරදක්නයක්. ඒකෙන් කාවේරි ගොඩක් දේවල් ඉගෙනගෙන දේවල් හඳුනා ගන්න පුරුදු වුණා. නිතරම වගේ කාවේරි මේ දුරදක්නේ ආගේ බෙල්ල දාගෙන තමයි කාලය ගත කරන්නේ. ඔය විදිහට මීරා අම්මා කෙනෙක් වගේ කාවේරිට පුළුවන් හැමදේම උගන්වලා බලාගත්තා. ගීතාගේ රැකියාව නිසා එයාට වැඩි කාලයක් කාවේරි වෙනුවෙන් වෙන් කරන්න වෙන්නේ නැහැ. කොහොමුණත් ගීතාගේ තාත්තා කාවේරිවයි ගීතාවයි බලන්න නිතරම මේ ළමා නිවාසයට
ආවත් ගීතා එයා එක්ක වැඩි කතා කරන්නේවත් නැහැ. මොකද ගීතාගේ විවාහයට ගීතාගේ තාත්තා කැමැත්තෙන් ඉඳලා තියෙන නිසා. ඒ නිසා තාත්තා එක්ක තියෙන සම්බන්ධය නවත්තලා වෙන වෙනම තමයි මේ අය ජීවත් වෙන්නේ. කොහොම වුණත් එක දවසක් ගීතා වැඩ ඇරිලා ආවම ආදිගේ අම්මා මේ තරම් වෙලා කාවේරිව පරිස්සමට බලාගෙන ඉඳලා දැන් නිදි කරවලා ආදි ගෙදර ඇවිත් ඇති කියලා පිටත් වෙලා යනවා. ඉතින් ඊළඟ දවසේ උදේ කාවේරිය ඇරෙන්නේ නැතුව ඉන්නවා. ඊට කලින් දවසේ නිදාගත්ත ගමන්ම මේ වෙනකම් ඇරෙන්නේ නැති නිසා ගීතගේ හිතට බයක් එනවා. කොහොම වුණත් අඩ නිින්දේ ඉන කාවේරි වමනේ කරන නිසා ගීත මෙයාව ડોක්ටර් කෙනෙක්ට පෙන්නනවා. කෑම අරුචියක් නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන් කියලා ડોක්ටර් කියනවා. වගේම කාවේරි එක නිතරම කාලය ගත කරනවට සිද්ධ වෙනවා. මොකද දැන් කතා කරන්න බැරුව හිටියට කාවේරි අනිවාර්යෙන්ම දවසක කතා කරයි. ඒ දවස තීරණය වෙන්නේ ඔයා කාවේරි වෙනුවෙන් වෙන් කරන කාලය මත කියලා ડોක්ටර් ගීතට පැහැදිලි කරලා දෙනවා. කොහොමවත් මේ සිද්ධියෙන් පස්සේ මීරට කාවේරිව බාර දීලා යනවා. ඉතින් කාවේරිගේ හැසිරීම ගොඩක් අමුතුයි කියන එක මීරට තේරෙන්න පටන් ගන්නවා. මොකද කාවේරිගේ පුංචි වෙනස් වීමක් වුණත් මීරට දැනෙන නිසා. කොහොමුණත් පන්ති කාමරයට ගිය කාවේරි අතපය විසි කරමින් මොකද්ද දෙයක් මීරට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මීරට තේරෙන්නේ නැති තැන කාවේරි කොලයක මොකද්ද දෙයක් ඇඳලා මේක බලන්න කියලා ඉඟි කරනවා. ඉතින් මේ ඇඳපු චිත්‍රයට මීර ලකුණු දෙන්නේ කාවේරිගේ හිත සනසන්න හිතාගෙන. ඒ වුණාට මේ කාවේරිගේ නොසන්සුන්කම මීරට තේරෙන්නෙම නැහැ. ওই විදිහට ගෙවිලා ගිය දවසෙන් පස්සේ කාවේරි ගෙදර යන බස් එකට පවා නගින්නේ හරිම අකමැත්තෙන්. කොහොමුණත් මේ දේවල් එක මීරටත් මොකද්ද අමුත්තක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟ දවසේ මීර කොලෙජ් එකට එනකොට උදේ පාන්දර මහන්න වෙන්නේ ගොඩක් භයානක දෙයක්. ඒ තමයි මීර මලක් වගේ බලාගත කාවේරි ඊයේ හවස එයා ජීවත් වුණු මහල් නිවාසී ඉහළම මහලෙන් බිමට වැටිලා මේ වෙදි මිය ගිහින් කියලා. ඉතින් මේ කතාව මීර විශ්වාස කරන්න කොයිතරම් අකමැති වුණත් ඇත්ත තත්ත්වෙට මුහුණ දෙන්න මීරට සිද්ධ වෙනවා. කොහොම නමුත් ඔන්නෝයි සිදුවීම නිසා තමයි ආදිගේ අම්මා ළඟට විවාහ යෝජනාවක් මාර්ගයෙන් මීරාවි කියන එක මීර මේ වෙලාවේ ඔප්පු කරනවා. ඉතින් ඔය දේත් එක්කම තමයි අපිට ආයමත් කතාවේ වර්තමානය පෙන්වන්නේ. ඔය දේත් එක අපිට ඊළඟට පෙන්නනවා මහල් නිවාසී උඩම මහලට ඇවිත් සිකියුරිටි වගේම තවත් මිනිස්සෙක් අරක්කු බොන්න ලෑස්ති වෙන විදියක්. ඒත් මෙයාලට වතුර බෝතලේ අමතක වෙලා නිසා ආයමත් පල්ලෙහාට යන්න හදද්දි තමයි දකින්නේ ලිෆ්ට් එකට ඇතුල් වෙන යකඩ ගේට්ටුව ලොක් කරලා කියලා. ඉතින් සිකියුරිටි මේක ලොක් කරේ නැත්නම් කවුද මේ දේ කරේ කියලා සැකයක් ඇති වෙන නිසා මේ දෙන්න ටිකක් සෝදිසි කරලා බලනවා. ඔය දේත් එකම තමයි මේගොල්ලෝ ඉස්සරහටම මීරා එන්නේ. ඉතින් සිකියුරිටි මීරගෙන් අහනවා තමුන් කවුද කියලා. මීරා කියන්නේ මමත් මේ මහල් නිවාසෙම තමයි ඉන්නේ කියලා. ඔය වෙලාවේ මීරාගේ ගෙදර මොකද්ද නම්බරේ කියලා අහන නිසා මීරා කියන්නේ 408 කියලා. ඒත් ඒ ගෙදර කාවේරිනේ කලින් ජීවත් උනේ. අන්න ඒ නිසා මේ දෙන්නට හිතාගන්න බෑ වහලා දාපු ගෙදරක නම්බරයක් මේ කෙල්ල කියන්නේ ඇයි කියලා. කොහොම වුණත් මෙන්න මේ වෙලාවෙම ගීතගේ තාත්තත් මෙතනට එනවා. ගීතගේ තාත්තා මීරට කියනවා මුන් දෙන්නත් අපරාධයට හවුල් වුණා බලාගෙන ඉන්න එපා මීර දුවේ ඉවරයක් කරලා දාන්න කියලා. ඔය දේත් එක මීර මෙතනදී සටන් කරන්න පටන් ගන්නවා. තරුණ විදිහට මීරගෙන් පාර ගන්න සිද්ධ වුණ මේ දෙන්නටම සීය නැති වෙනවා වගේම කිසිම අනුකම්පාවක් නැතුව මීර මේ අයව මහල් නිවාසෙන් පල්ලෙහාට ඇදලා දාන්නේ කාවේරි මෙතනින් වැටුණ විදියටමයි. ඉතින් මේ විදිහට මීර ගීතගේ තාත්තත් එක්ක එකතු වෙලා මේ මිනිස්සු දෙන්නගෙන් පලිගත්තේ හේතුව අපි කතාවේ ඉස්සරහට බලමු. ඔය අතරම මේ සිද්ධියත් එක්කම අපිට ඊළඟට පෙන්වන්නේ ඉන්ස්පෙක්ටර් මගුදපතිව වගේම DIGව. මොකද මේ වෙලාවේ මගුදපති ජෙපසන්ගේ විමර්ශනය ගැන එයා මේ වෙනකම් හොයාගෙන තියෙන තොරතුරු හැම එකක්ම විස්තර ඇතුව පැහැදිලි කරනවා. ඒ අනුව තමයි මගුදපති කියන්නේ ලේඛක ජෙපසන්ගේ මරණය පරිගැනීමක ප්‍රතිඵලයක් කියලා. ඉතින් ඒ වගේම ඊට පස්සේ සිද්ධ වුණ වරදරාජන්ගේ මරණය සහ දැන් මේ අවසානයේට සිද්ධ වුණ දිත්ව පුද්ගල ඝාතන මරණයත් මොකක් හරිම පරිගැනීමක් සටහන් කරන ඝාතන මාලාවක් කියලා. කාවේරිගේ මරණයත් මෙතනදී මගුදපති මතක් කරනවා. මොකද මේ සිද්ධියට පාදකව තමයි මේ සිද්ධ වෙච්ච මරණ 4 සිද්ධ වෙලා තියෙන්නේ කියලා තර්කයක් ඉදිරිපත් කරන නිසා. ඒ වගේම ජෙවසන් අන්තිම වතාවට ලියපු කතාවේ ඉන්න ගෑනු ළමයා මේ මරුණ කාවේරිගේ චරිතය පෙන්눔 කරනවා කියලා. ඒ කතාවේ තවත් ප්‍රධාන චරිත 4ක් ගැන ජෙවසන් පෙන්눔 කරලා තිබ්බා. එක්කෙනෙක් රජෙක්, අනෙක් කෙනා ලේඛකයෙක්, තව දෙන්නෙක් ඉන්නවා මුරකරුවෙක් වගේම සේවකයෙක් විදියට. එතන ඉන්න රජතුමා කියන්නේ ඊගල් කන්ස්ට්‍රක්ෂන් ඇපාර්ට්මන්ට් එකේ අයිතිකාරය වුණ වර්ධරාජන්ට. ලේඛකයා වෙන්නේ ජෙබසන්මයි. මුරකරු වගේම සේවකයා විදිහට පෙන්눔 කරේ මේ රෑ ඝාතනයට ලකුණ දෙන්නව කියලා මගුදපති විස්තර කරනවා. ඉතින් ඒත් එකම තමයි අපිට ඊළඟට පෙන්වන්නේ කතාවේ රජතුමා විදිහට පෙන්눔 කරපු වර්ධරාජන් කියන්නේ පොඩි ගෑනු ළමයිට ගොඩක් කැමති කෙනෙක් කියලා. ඉතින් වර්ධරාජන්ගේ මේ පුරුද්ද නිසා යාට හැමදාම වගේ කෙල්ලෙක් ඕන කරා. මොකද දවසක් හරියාගේ අවශ්‍යතාවය ඉටු කරගන්න බැරි වුණොත් වර්ධරාජන් ව්‍යාකූල වෙන නිසා. ওই දවසේ රෑ තමයි කාවේරිට ආදිගේ අම්මා කෑම කවන සිද්ධියක් පෙන්වන්නේ. ඉතින් මෙයාලා එළියට වෙලා ඉන්නේ කාවේරිගේ අම්මා ගීත එනකම්. කාවේරි ගොඩක් කැමති මේ මහල් නිවාසී උඩම තට්ටුවට ගිහින් අහස බලන්න. අන්න ඒ නිසා එයා අතින් පෙන්නනවා අපි දැන් එතනට යමු කියලා. ඒත් මේ වෙලාවේ යන්න බෑ කියලා ආදිගේ අම්මා කියන්නේ හෙට ඔයා වෙහෙ එක්කම යන්නම් කියන ගමන්.
ආදිගේ අම්මා මෙතනින් ආයෙමත් උඩ තට්ටුවට යනවා කාවේරිට වතුර එකක් ගේන්න. ඒත් මේ වෙලාවේ ලිෆ්ට් එක වැඩ කරන්නේත් නැති නිසා මෙයා පඩි පෙළේම යන්න පටන් ගන්නවා. ඔන්න ඔය වෙලාවෙම තමයි මුරකරු වගේම අනිත් සේවකයා පල්ලෙහාට එන්නේ. ඒත් මේ එන්නේ තවත් අහිංසක කෙල්ලෙක් වරදරාජන්ට බාර දෙන්න හිතාගෙන. ඒත් මේ වෙනකම් කිසි කෙනෙක් හම්බුනේ නැති නිසා මේ දෙන්නම ඉන්නේ කොටක් බයෙන්. මොකද අද කෙල්ලෙක් හොයාගන්න බැරි වුණොත් මෙයාලගේ රස්සාව ගැන තියෙන ආසාව හිතින් අයින් කරගන්න වෙන නිසා. ඒත් අවාසනාවන්ත විදිහට මේ දෙන්නගේ ඇස්වලට කාවේරි කියන අහිංසක ගෑනු ළමයාගේ ඡායාව වැටෙන නිසා මේ දෙන්නගේ හිතට එන්නේ කොටක් භයානක තීරණයක්. ඔව් මේ දෙන්න තීරණය කරනවා වරදරාජන් කියන පව්කාරයට කාවේරියව බාර දෙන්න. ඉතින් වචනයක්වත් කතා කරගන්න බැරි මේ දරුවා හොඳටම අසරණ වෙනවා වගේම පව්කාරයන්ගේ රූකඩයක් වෙන කාවේරිට සිද්ධ වෙනවා. මේ කතාව ලියපු ලේඛක ජෙබසන් මුලින්ම මේ දේ කරන්න එපා කියලා වරදරාජන්ගෙන් ඉල්ලුවත් රජතුමා කියන දේ අහක දාන්න බැරි නිසා එයාට උනත් මේ අපරාධයට හවුල් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මොල් විදියට මේ රෑ වුණ අපරාධයත් එක්ක කාවේරිට වතුර ගේන්න ගියපු ආදිගේ අම්මා හැමතැනම බය වෙලා කාවේරිව හොයන්න පටන් ගන්නවා. ඔය අතරේ කාවේරි උඩට යන්න ආසයි කිව්ව දේ මතක් වෙලා ආදිගේ අම්මා එහෙමම එන්නේ උඩම මහලට ගිහින් බලන්න හිතාගෙන. කොහොමුණත් කලබලෙන් එන මෙයාට කාවේරිව හම්බ වෙනවා වගේම මුරකරුවා කියනවා මීට වැඩිය ළමයි ගැන සැලකිලිමත් වෙන්න කියලා. ඔන්න ඔය කාවේරිට උන දේ නිසා තමයි කාවේරිගේ හැසිරීම වල වෙනස්කම් පෙන්눔 කරන්න ගත්තේ. කාවේරිට කිසි දෙයක් කියන්න බැරි වුණත් එයා මේ මුරකරුවා වගේම අනිත් සේවකයා දකින හැම අවස්ථාවකදීම ඉඟි කරලා පෙන්눔 කරන්න හදනවා එයාට කරපු අපරාධය ගැන. ඉතින් මේ දේ නිසා හොඳටම බය වෙන මුරකරුවාගේම සේවකයා වරදරාජන්ගේ අනට මේ පොඩි දරුවෝ මරලා දාන්න තීරණයකට එනවා. මොකද නීතිය ඉස්සරහා මේ හැමදේම හෙළි වුණොත් කිසිම ගැලවීමක් වෙන්නේ නැති නිසා. ඉතින් මේ දවසේ තමයි කාවේරි අන්තිම වතාවට ඉස්කෝලේ ගියපු දවස වෙන්නේ. මොකද මේ පාපතරයන් අතින් කාවේරි මැරෙනවා. ඒ කියන්නේ ස්වභාවික මරණයක් විදිහට මේ නඩුව බහලා දැම්මට කාවේරි වැත්තරම ඝාතනය කරලායි තියෙන්නේ කියලා ඉන්ස්පෙක්ටර් මගුතුපති හොයාගත්තා. මේ හැම විස්තරයක්ම තිබ්බ ජෙබසන්ගේ පොතේනේ. ඒකේ අවසාන වශයෙන් තිබ්බා ගීත හැමදාම වගේ කාවේරිගේ සොහනගාව වැළපෙන විදිය ගැන. ඉතින් ඒ වේදනාව ලේඛක ජෙබසන්ට දැනිලා තිනවා. අන්න ඒ හේතුව නිසා තමයි ජෙබසන් පල්ලියට ගිහින් එයා කරපු හැම වැරද්දක්ම පාපෝච්චාරණය කරලා පව් සමා කරගෙන තියෙන්නේ. ඔන්න ඔය විදිහට පොතේ තිබුණු කතාව ඉන්ස්පෙක්ටර් මගුතුපති DIGට පැහැදිලි කරලා කියනවා. ඒ තවමත් ජෙබසන්ගේ කතාව ඉවර වෙන්නේ නැහැ. මොකද වරදරාජන් වගේම ජෙබසන්ට අමතරව තවත් එක්කෙනෙක් මේ කාවේරිව පාවිච්චි කරලා තිනවා. ඉතින් ඒ දේ සිද්ධ වෙලා තින්නේ තද නිින්දකටපත් වුණ වෙලාවක කියලා වෛද්‍ය වාර්තාවට අනුව ඔප්පු වෙලා තිනවා. ඉතින් මෙතනදී ආදිගේ පැත්තට චෝදනාවක් එල්ල වෙනවා. ඒ තමයි කාවේරිව දූෂණය කරපු හැංගිච්ච අපරාධකාරයා ආදි වෙන නිසා. මොකද එයා භෞතික චිකිත්සකවරයෙක් විදිහටනේ වැඩ කරන්නේ. එහෙම කෙනෙක්ට විතරයි පුළුවන් තවත් පුද්ගලයෙක්ගේ සිහිය නැති කරන්න. ඔය අතර ගීතගේ තාත්තට සත්‍ය ඇතුළු කණ්ඩායම පහර දෙන සිද්ධියක් පෙන්නනවා. සත්‍ය මේම කරන්නේ එයාගේ තාත්තගේ මරණයට පලිගන්න හිතාගෙන. කොහොමුණත් කණ්ඩායමක් එක්ක සටන් කරන්න අමාරු වෙද්දි මේ වයසක මනුස්සයාගේ පපුව පසාරු කරගෙන හෙල්ලැක්කෙන නිසා මෙයා මෙතනම මරණයට පත් වෙනවා. ඉතින් මේ මරණය සිද්ධ කරන්නේ කතාවේ හොඳ මූණ පෙන්නගෙන හිටපු ආදි කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දිත් මගුදපති ආදිව සැක කරන නිසා එයා ඇතුළු කණ්ඩායම එන්න පටන් ගන්නවා ආදිව අත්අඩංගුවට ගන්න. මොකද මෙයා නිදාසේ ඉන්නවා කියන්නේ ආදිගේ මරණය වුණත් කොයිම මොහොතක හරි වෙන්න පුළුවන්. මොකද මේ කාවේරිගේ පලිගැනීම් ඝාතන මාලාවේ අවසාන පලිගැනීම ආදි වෙන නිසා. ඉතින් කොහොම නමුත් ආදිව ඝාතනය වුණොත් කාවේරිගේ පරීක්ෂණයට තියෙන සාක්ෂිත් මැකෙනවා. ඒ නිසා ඊට කලින් ආදිව හොයාගන්න ඉන්ස්පෙක්ටර් මගුදපති ඉක්මනින්ම පිටත් වෙනවා. මේ අතරේ මීරා නම් ඉන්නේ කාවේරිගේ සොහන උඩ නිදාගෙන. ඒ ඉන්න අතරේ මීරාගේ මතකයට එන්නේ මීරා අරන් දුන්න දුරදක්නේ තිබ්බ කැමරාවේ කාවේරිට වුණ කරදර හැම එකක්ම සටහන් වෙලා තිබ්බ විදිය. ඉතින් යන හැම තැනකදීම වගේ කාවේරි මේ දුරදක්නේ අරන් ගියපු නිසා මීරට කාවේරිගේ ඝාතකයන් කවුද කියලා දැනගන්න පුළුවන් වුණා. ඉතින් මේ හැම දෙයක් එක්කම ලොකු කම්පනයකටපත් වුණ මීරා ඊළඟට කාවේරි ඇඳපු චිත්‍ර පවා පරීක්ෂා කරලා තිනවා. මේ වෙලාවේ තමයි මීරට තේරෙන්නේ කාවේරිට වුණ කරදර හැම එකක්ම එයා පෙන්눔 කරන්න උත්සාහ කරලා තිනවා කියලා. ඒ තවාසනාවන්ත විදියට මේ කිසිම දෙයක් කවුරුත් වැඩිය තේරුම් ගත්තේ නැති නිසා කාවේරි කියන අහිංසක කෙල්ලගේ මරණයක් සිද්ධ වුණා. ඉතින් මීරට ගොඩක්ම හිතට වේදනාවක් එන්නේ කාවේරියට කියන්න උත්සාහ කරපු දේවල් තේරුම් ගන්න බැරි වුණ නිසා. ඉතින් මීරා මේ අපරාධකාරයන් ගැන මේ විදිහට දැනගත්ති ගීතගේ තාත්තා ඒ කියන්නේ කාවේරිගේ සීයාත් මේ හැමදේම දැනගත්තා ජෙබසන්ගේ අතින්ම ලියපු අන්තිම පොත නිසා. ওই දේත් එක මේ අපරාධකාරයන්ව ලේසියෙන්ම අතහරින්න බෑ කියලා හිතාගත්ත මීරා මේ අයගෙන් පරිගන්න තීරණය කරනවා. කොහොමුණත් තනියම නෙමෙයි ගීතගේ තාත්තත් පරිගැනීමට හවුල් වෙනවා. ගීතගේ තාත්තා කියන්නේ මාෂල් ආර්ට් සටන් කලාව පුහුණු කරන ගුරුවරයෙක්. ඉතින් මීරට පවා මේ සටන් කලාව උගන්වලා තියෙන නිසා මීරා ඒ ඉගෙනගත්ත දේන් ප්‍රයෝජනයක් ගන්න කාවේරි වෙනුවෙන්. ඔන්න ওই විදිහට ගීතගේ තාත්තත් එක්ක මීරා මේ හැම සැලසුමක්ම කාටවත් අහුවෙන්නේ නැති වෙන්න කරගෙන ආව හැටි සෝහනි උඩින්දම මතක් කරනවා. ඔය අතරේ තමයි ආදි පිස්සුවෙන් වගේ හැමතැනම මීරව හොයන්න පටන් ගන්නෙ. එයා මීරව ළමා නිවාසෙත් පරීක්ෂා කරලා ඒ නැති තැන අන්තිමේදී මීරව හොයාගන්නවා මේ සොහනෙන්. ඉතින් මේ විදිහට පලි අරගෙන එද්දී මීරගේ අන්තිම ගොදුර වෙන්න ඕනේ ආදිනේ. කොහොමුණත් ආදි කියන්නේ මීරා ආදරය කරපු පෙම්වතා. ඒ වුණාට මීරා මෙතනදී ආදිට හැමදේම කියනවා. ඒ තමයි ආදි හැමෝගෙන්ම හංගගෙන හිටපු ආදිගම රහස. මීරා
ආදිට කියන්නේ මට වගේ අම්මා කිව්වා කාවේරිය උඩම තට්ටුවේ ඉඳන් පල්ලෙහාට තල්ලු කරපු සිද්ධිය එයා ඇස් දෙකෙන් දැක්කා. ඒ වගේම මේ අපරාධය කරේ කවුද කියලාත් එයා හොඳින්ම දැක්කා කියලා. අන්න ඒ නිසා එවලෙම ආදිගේ අම්මා වරදරාජන්ගේ ගෝලියෝ දෙන්න වෙන මුරකරුවට වගේම අනිත් මනුස්සයට තර්ජනයක් කරලා තිබ්බා මේ අපරාධය ගැන මම පොලිසියට කියනවා කියලා. ඒත් මේ දෙන්න කියලා තිබුණා එහෙම කරොත් වගේ පුතා ආදිවත් මේ අපරාධයට පැටලෙයි කියලා. මොකද කීප වතාවක්ම ආදිත් අහිංසක කාවේරියව පාවිච්චි කරලා තිනවා කියලා කියන නිසා. ඉතින් මෙහෙම කියන නිසා ආදිගේ අම්මට කට උතරක් නැති වෙනවා. එයා එයාගේ පුතාත් මේ අපරාධයට හවුල් වෙන නිසා නිහඬව ඉන්න තීරණය කරනවා. ඉතින් ඊළඟට ආදිගේ අම්මා කෙලින්ම යන්නේ ආදිව හොයාගෙන. කාමරේ ඉන්න ආදිගේ ළඟට යන ආදිගේ අම්මා ගොඩක් පහත් විදියට ආදිට බැනලා එයා මේ හැම දෙයක්ම දැනගත්තා කියලා ආදිට කියනවා. මේ දේත් එක ආදිත් ගොඩක් නරක විදියට එයාගේ අම්මට බැනලා වීදුරු බෝතලයකින් ඔලුවට ගහලා ඇඳට තල්ලු කරලා තිනවා. ඉතින් ආදිට බය තමයි ආදිගේ අම්මා මෙච්චර කාලයක් පිස්සියක් වගේ ජීවත් වෙලා තින්නේ. ඇත්තටම ආදිගේ අම්මට මානසික රෝගයක් නැහැ කියලා ඉතින් මීරට කියලා තිබුණා. ඉතින් මේ හැම දෙයක්ම දැනගත්ත මීරට බිම වැටෙන්න පාරක් ආදි ගහනවා. කොහොම වුණත් මීරගෙන් වුණත් ආදිට ලේසියෙන් ගැලවෙන්න වෙන්නේ නැහැ. මොකද මීර මාෂල් ආර්ට් සටන් කලාව දන්න නිසා. ඉතින් මේ කණ්ඩායම අතරේ වරදරාජන්ගේ පුතා සත්‍යත් ඉන්න විදිය බලා ගන්න පුළුවන්. මෙතනදී ආදි මීරට ගහන පොඩි පාර වගේම සත්‍ය ගහන සවල් පාර නිසා මීරට සිහිය නැති වෙන්න පටන් ගන්නවා. ඊළඟට සීසුම් වුණ මීරගේ කකුලකින් ආදි ඇදගෙන මීර වරගෙන යන්නේ මෙතනම වලක් කපල පළලන්න හිතාගෙන. කොහොම නමුත් මේ වෙලාවේ ආදිව හොයාගෙන ආපු ඉන්ස්පෙක්ටර් මගුදපති මෙතනට එනවා. ඊළඟට මෙතන ඉන්න හැම කෙනාටම දරුණු විදියට පහර දීලා ආදිව කාවේරිගේ සොහොනේ ගැට්ටේ වදින විදියට බිමට තල්ලු කරනවා. ඔය වෙලාවේ ආදිගෙන් අහනවා උඹ හිතාගෙන ඉන්නේ ළමයෙක් දූෂණය කරපු නිසා මාස 4-5 කිරේ ඉඳලා එන්න පුළුවන් වෙයි කියලානේ. ඒත් ඉන්ස්පෙක්ටර් මගුදපතියාගේ තුවක්කුව දෙනවා මීරට. මොකද ගෑනුන්ට හිංසා කරන මේ වගේ පිරිමින් මැරෙන්න ඕනේ තවත් ගෑණියක් අතින්මයි කියන ගමන්. ඒත් මේ තුවක්කුව අතර ගන්න මීරට ඒ දේ කරන්න හිත දුන්නේ නැති වුණත් ඊළඟ මොහොතේ මීරට මතක් වෙනවා තමුන් ආදරය කරපු මිනිහම තමයි අර පුංචි කෙල්ල කාවේරිගේ ජීවිතේ විනාශ කරේ කියලා. ඔය දේත් එක ආදිගෙන ලොකු කේන්තියක් මීරට එන්න පටන් ගන්නවා. ඒ නිසා එක දිගටම වෙඩි තියෙන මීරා කාවේරිගේ සෝන ගාවම ආදිගේ මරණයත් සිද්ධ කරනවා. ඔන්න ඔය විදිහට තමයි කාවේරි කියන අහිංසක කෙල්ලගේ ඝාතනය වෙනුවෙන් 5 දෙනෙක්ගෙන් මීරා පලිගත්තේ. කොහොමුණත් කතාවේ පෙන්눔 කරන මේ සමාජයේ අපි අතරම ජීවත් වෙන තිරිසන් අපරාධ කරන මේ වගේ මිනිස්සුන්ට මොන වගේ අවසානයක්ද අත් වෙන්න ඕනේ. ඒ ගැනත් පාලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තියාවරු කුලයිගල් නඩුංගා කියන ටැමිල් මූවි එකේ අවසානයේ මේ විදිහට වෙද්දී මේ මූවි එකක් විදිහට තේරුම් ගන්නේ නැතුව සැබෑ ජීවිතයට එකතු කරගන්න හොඳ පාඩමක් කරගන්න. අද රිවිව් එක හොඳයි නම් ලයික් එකක් දාලා මේ වගේ රිවිව් කන්ටෙන්ට් ආයෙමත් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊළඟට මීටත් වඩා හොඳ මූවි එකකින් හම්බෙනකම් අදට ගිහින් එන්නම්.